ඉතින් කොහොමද ඔයාලට ගොඩ කාලෙකට පස්සේ අද මං ඔයාලව එක්කන් යන්නම් ලංකාවේ තියෙන ලස්සන තැනකට. යම් මාත් එක්ක ඔහිය හරහා සුන්දර නුවරඑළියට. නුවරඑළියට හැම අවුරුද්දකම ගියත් අපිට මිස් වෙච්ච එක තැනක් තිබ්බා. ඒ තමයි බඹරකන්ද දියැල්ල. ඒක නිසා මේ පාර කොහොම හරි එක හොයාගෙන යන්න හිතුවා. මේ පාරත් එක මිස් වෙන්න තමයි ගියේ. බඹරකන්ද දියැල්ලට කිලෝමීටර් 5යි කියලා ගහපු බෝඩ් එකක් පාස් කරගෙන ඉස්සරහට ගිහිල්ලා ආයෙ ආපස්සට ආවා. ඉතින් මේ තියෙන ඒ ලස්සන පාර දිගේ ටිකෙන් ටික උඩට යද්දී බඹරකන්ද දියැල්ල අපේ ළඟට ලං වෙනවා කියලා දැනෙනවා. බලන්නකෝ එයාගේ ලස්සන. ඉතින් මම කියන්නම් ඔයාලට බඹරකන්ද දියැල්ල ලේසියෙන්ම හොයාගන්න පුළුවන් හැටි. එතකොට ඔයාලට නම් මිස් වෙන්නේ නැතුව ඒක හොයාගන්න පුළුවන් වෙයි. මේක තියන්නේ කොළඹ මඩකලපුව ප්‍රධාන පාරේ. ඔයාලා එහෙම යද්දී කළු පාන හන්දියෙන් වැලිඔය පාලම ළඟදී ඔයාලට උඩට පාරක් හම්බෙයි. එතන ගහලා තියෙනවා බඹරකන්ද දියැල්ලට කිලෝමීටර් 5යි කියලා ගහපු බෝඩ් එකක්. එතනින් උඩහට තමයි යන්න තියෙන්නේ. අපි යන දවස්වල නම් මේ පාරේ මුල් ටික පොඩ්ඩක් හදා හිටියේ. දැන් නම් ඒක හදලා ඉවර ඇති. පාරේ අයිනෙන් වාහනේ නවත්තලා මේ වගේ පල්ලෙහාට බහින්න තියෙනවා. ඉතින් බඹරකන්ද දියැල්ල බලන්න නම් ඔයා රුපියල් 50ක ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් ඔයාලා මෙන්නකෝ මාත් එක්ක ඇවිල්ලා බලන්න මේ පාරේ තියෙන සුන්දරත්වය. ඔන්න අපි ගියපු දවසේ නම් පරිසරය හරිම සීතලයි. අපි උදෙන්ම ගියා. ඉතින් ඔයාලට සීතල පරිසරයත් එක්ක මේ වයිබ් එක හරියටම ගන්න ඕනේ නම් උදෙන්ම යන්න. බලන්නකෝ එයාගේ ලස්සන ගස් අතරින් එයා ලස්සනට කඩා හැලෙනව නේද? ඔන්න මෙතන ඉඳන් පුංචි හයික් එකක් තියෙනවා.
අර ඉස්සරහින් යන කට්ටිය නම් බඹරකන්ද දිය ඇල්ල උඩටම නැගලා කැම්පින් කරන්න වගේ තමයි යන්නේ. හැබැයි අපි ගිය බඹරකන්ද දිය ඇල්ල බලන්න විතරයිනේ. ඒක හින්දා අපිට එච්චර ලොකු වෙලාවක් ගියේ නැහැ. පැයක් එකහමාරක් වගේ යන්න ඇති. නිකන් නෙමෙයිනේ ෆොටෝ ෂූට් එහෙමත් තිබ්බා. ඔන්න කතාවෙන් කතාව අපි එයා ළඟටම ඇවිල්ලා. බලන්නකො කැලෑව ඇස්සේ හැංගිලා ඉන්න එයාගේ තියෙන ලස්සන. මෙතනට වැඩිය කවුරුත් එන්නේ නැති නිසා එහේ සුන්දරත්වය තාමත් එහෙමයි. ඔන්න මං ඔයාලට තැන කිව්වා කියලා මේක බලලා කුණු එහෙම දාලා එනව නෙමෙයි එතන. මොකද මං යද්දී නම් කුණු පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ. ඒකේ තිබ්බ සුන්දරත්වය ඒ විදියටම රැකලා එන්න. සුන්දර බඹරකන්ද දියල්ලේ ලස්සන බලලා ඒකේ තියෙන සුන්දරත්වය වැඩි කරගන්න තවත් දෙයක් කියන්නද මං. වෙන්න මෙතන තියෙනවා බඹරකන්ද දියල්ල ඉස්සරහ පුංචි කඩයක්. මේකෙන් සරමසර කොච්චි සම්බෝලත් එක්ක උණුම උණු පොල් රොටියක් කාලා ප්ලේන් ටිකක් බොන්න අමතක කරන්න එපා. ඔහි හරහා නුවරඑළිය යන ගමනේ පළවෙනි පරිච්ඡේදය මෙතනින් ඉවරයි. ආයෙ මං හම්බෙන්න ඊළඟ පරිච්ඡේදයෙන්. දැම්ම කියන්නේ නැහැ ඊළඟට අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ආයෙ හම්බෙනකම් ඔයාලා හැමෝම සතුටින් ඉන්න ඕනේ.